අපිට අදින්නවා ලස්සනාමුත් එක් ඉන්නස් බලමු. කො? හයි කිය. හයි කිය. හයි කිය. හයි හයි කොහොමද? අද අපිට ඉන්නවා හරිම කියුට් චූටි බටු ඇටයක්. ඉතින් මෙයාගේ බර්ත්ඩේ ෂූට් එක තමයි අද වෙන්නේ. ගයිස් මෙයා නම් චුට්ටක් විතර දඟයි. හැබැයි හරිම කියුට්. අනේ කියන හැම විදිහකටම ඉන්නවා. අනිකයා හරිම ලස්සනයි. මේක මගේ ෆස්ට් ටයිම් මේ වගේ පොඩි බබෙක් එක්ක වැඩ කරනවා. මෙයාට ෂූට් එක අතරතුර තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි අපි අර දාපු සන්ග්ලාසස්. ඉතින් හැම වෙලේම මේක ගලව ගන්නවා. අපි ආයි දානවා අයියා ගලව ගන්නවා. ඉතින් මෙයාගේ අම්මට ඕන උනා මෙයාගේ ෆොටෝ ෂූට් එක ලොකේෂන්ස් දෙකක කරන්න. මේ අපි ඉන්නේ ෆස්ට් ලොකේෂන් එකේ. මේ එයාපෝට් රෝඩ් එක. අපි මෙතන කලින් එක ෂූට් එකක් කරලා තියෙනවා. ෂූට් එක පටන් ගත්තේ අපි දවල් දෙකමාරට වගේ. මෙයා චූටි බබෙක් නිසා අපිට එකම තැනක ගොඩ වෙලාවක් එක විදිහකට මෙයාව තියාගෙන ඉන්න ටිකක් අමාරුයි. මෙතන ඉන්න වෙලාවෙන් පස්සේ ආට පොඩි ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි යනවා එයාගේ සෙකන්ඩ් ලොකේෂන් එකට. ඉතින් අපි සන්සෙට් ටයිම් එකට තමයි එතනට යන්නේ. ඒ ලොකේෂන් එකේදී බබාගේ ඩ්‍රෙස් එක චේන්ජ් වෙනවා. ගයිස් අපි මේ ඇවිල්ලා ඉන්නේ මීගමුවේ මෝරවල කියන ප්ලේස් එකට. ගයිස් මම කලින් මෙතනට ඕන තරම් ගිහින් තියෙනවා. හැබැයි ෆොටෝ ෂූට්ස් වලට නෙමෙයි. නෝමලි අපි ෆොටෝ ෂූට්ස් වලට නිගම්බු සයිඩ් එකේ බීච් එකක් හොයනවා නම් අපි බ්‍රවුන්ස් බීච් එකට තමයි මුලින්ම ફોකස් කරන්නේ. ගයිස් විශ්වාස කරන්න මේ තැන පුදුම ලස්සනයි. මේ ඉර බහින වෙලාවට ෆොටෝස් ගන්න. මට ඔයාලට අපි ගත්ත ෆොටෝස් ටික දැම්ම පෙන්වන්න විදිහක් නෑ. මට ඒ ලස්සන ගැන කියන්න වචනත් නෑ. ගයිස් ට්‍රස්ට් මී ඔයගොල්ලෝ මෙතන ෆොටෝස් ගන්න ඕනේ. ලස්සන. ගයිස් ඔන්න සෑහෙන ප්‍රයත්නයකින් පස්සේ අපේ ෆොටෝ ෂූට් එකේ අවසාන හරියට අපි ඇවිල්ලා ඉන්නේ. අපේ ෂූට් එක අතරතුරත් මෙතන තව ෂූට්ස් කිහිපයක්ම වෙන ගමන් තිබ්බේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලනවා. හරි thank you so much. තාමත් මාව ෆලෝ කරලා නැති කෙනෙක් නම් ෆලෝ කරලා තියාගන්න. අපි තව රස වීඩියෝස් ඉස්සරහට බලමු. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.